අද දෙසැම්බර් 11. ඒ කියන්නේ දෙසැම්බර් 10 තමයි නුවරඑළිය ප්‍රධාන පාර. ඒ කියන්නේ නුවරඑළිය ප්‍රධාන පාර ඇරි. ඒ කියන්නේ ඊයේ උදේ, ඒ කියන්නේ 10 වෙනිදා උදේ බයික් වලට විතරක් යන්න පුළුවන් විදිහට හැදුවා. ඊට පස්සේ හවස වෙද්දි වෙන වාහන වලටත් යන්න හැදුවා. මම නම් හිතන්නේ මේක තමයි මේ ලංකාවේ ගිහින් ලොකුම නාය. දැන් මෙතනින් මේ යන බයික් එක සයිස් එක බලා ගන්න ඔයාලා. ඔය බයික් එක සයිස් එක. ඒතර මේ නාය මේක උඩම ඉඳන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ කොත්මලේටම යනවා. එහෙම පාතරම යනවා. මම පාතර ගිල වෙන්නන්න මේ දැන් මේ KDX එකක් යනවා. මේ නායත් එක්ක මේ වාහනේ සයිස් එක හිතා ගන්නකො. ඒ වගේම තාම මේ වතුර පාර යනවා. අපි ඇත්තටම හිතන් හිටියේ මේ මෙතන පාරක් නැතුව ඇති කියලා. පාර ගලවගෙන ගිහිල්ලා කියලා. ඒ තරම් ලොකු නායක් දැන් මේක. අර පැත්තෙන් ඉඳි අපිට වෙනවා මේ කන්ද උඩ ඉඳන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මෙතන පාතරම යනවා. මම පෙන්නනම් අර පැත්තට ගිහිල්ලා. ඒ වගේම තාම වහිනවා. මේ පාර තාම අවදානවා. ඒ බලන්න බ්‍රදර්ස්. මේ නාය මෙහෙම කොත්මලේටම ගිහින් තියෙනවා. මම ඒ ඊගාවට ඒ වීඩියෝ එක දාන්නම යටි දනුත් ඒ වීඩියෝ එක ගත්තා. ඒතර මේ නායත් එක්ක මේ ට්‍රීල් එක සයිස් එකත් එක්ක හිතා ගන්න කොච්චර ලොකු නායක්ද කියලා මේ ගිහින් තියෙන්නේ.